අද අපි කතා කරන්න යන්නේ දැනට මාකට් එකේ බජට් එකටම ගන්න පුළුවන් AirPod version එකක් ගැන. මේක AirPods 3 clone version එකක්. අපි අද බලමු මේකේ තියෙන features මොනවද? ගෙවන ගානට සාධාරණයක් තියෙනවද කියලා. ඉතින් මම මේක ගත්තේ දරාස් එකෙන්. මම පල්ලෙහා links වගේ දේවල් දාලා තියෙනවා. ඕගොල්ලන්ට මේක මිල ගණන් කොහමද කස්ටමර් ෆීඩ්බැක් වගේ දේවල් බලා ගන්න. ඉතින් මේ විදිහට තමයි ක්ලෝන් එකේ බොක්ස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඇත්තටම 90%ක් විතර ඔරිජිනල් එක වගේම බොක්ස් එකේ ඩිසයින් එක තියෙනවා. බොක්ස් එකේ සයිඩ් එකේ අපිට සුපුරුදු විදිහට Apple logo එක තියෙනවා වගේම බොක්ස් එක පිටිපස්සේ අපිට මේකේ බලා ගන්න පුළුවන් MagSafe charging case කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මේක සති දෙකක් විතර පාවිච්චි කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද මේකේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න වගේ මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා සඳහන් කරන්න තමයි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු AirPods 3 එකත් එක්ක තව මොනවද ලැබෙන්නේ කියලා. බොක්ස් එක ඕපන් කරද්දී අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ පේපර්ස් ටික. ඇත්තටම ඔරිජිනල් එකේ විදියටම මේකේ පේපර්ස් ටික ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම සුපුරුදු පරිදි ඩිසයින් by Apple in California කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදියට AirPod එක. මේකේ LED light එක පාට කීපයකින්ම පත්තු වෙනවා. ඒත් එක්කම මේකේ මාර ෆීල් එකක් තියෙන. ඇත්තටම ඔරිජිනල් එක වගේම මේ ක්ලෝන් version එක ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට අපි අනිත් පැත්ත බලමු. පෙයාරින් බටන් එකත් එක්කම උඩින් සඳහන් කරලා තියෙනවා ඩිසයින් by Apple in California කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ charging cable එක. ඇත්තටම මේ කේබල් එකත් high quality විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. මේක type C to lightning cable එකක්. ඒ වගේම මේ AirPods එක charge කරන්න type C support කරන charging dock එකක් පාවිච්චි කරන්න වෙනවා. අපි දැන් බලමු මේ AirPods එකේ තියෙන features මොනවද කියලා. AirPods එක මේ විදිහට ගත්තාම අපිට මේ විදිහට තමයි open කරන්න තියෙන්නේ. ඒ වගේම LED light එක අපිට green color එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අනිත් පැත්තේ තමයි අපිට පෙයාර් බටන් එක තියෙන්නේ. ඒ වගේම අපිට මේ LED light එක පාට කීපයකින්ම බලා ගන්න පුළුවන්. බැටරි ෆුල් වුණාම කොළ පාට ලයිට් එකත්, බැටරි ලෝ වුණාම රතු පාට ලයිට් එකත් වගේම පෙයාර් කරද්දි සුදු පාට ලයිට් එකත් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊයර්බඩ් එක මුලින්ම කේසෙන් එළියට ගත්තට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ටච් සෙන්සර් එක. ටච් සෙන්සර් එකෙන් ඇත්තටම කෝල් ආන්සර් කරන්න, මියුසික් ප්ලේ කරන්න, පෝස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් AirPods වල තියෙන in-ear detection feature එක. in-ear detection feature එක කියන්නේ කනට දාපු වෙලාවක මියුසික් ඔටෝමැටිකලි ප්ලේ වෙනවා වගේම කනෙන් ගැලෙව්වට පස්සේ ඔටෝමැටිකලි මියුසික් එක ස්ටොප් වෙනවා. ඒක ඩේලි යූස් කරන කෙනෙක්ට නම් යූස්ෆුල් ෆීචර් එකක්. මේකේ සවුන්ඩ් ගැන කතා කරොත් ඇත්තටම ක්ලියර් සවුන්ඩ් එකක් තියෙනවා. බැලන්ස් බේස් එකක් එක්කම කෝල් වලටත් ගොඩක් දුරට හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම බැටරි ලයිෆ් එක ඇත්තටම කිව්වොත් සිංගල් charge එකකින් පැය 3ක් විතර යූස් කරන්න පුළුවන් වගේම මල්ටිපල් charge කරගන්න පුළුවන් කේස් එකට දාලා 3 පාරක් විතර. ඒ වගේම earbud එකකින් පුළුවන් iPhone වල තියෙන voice command විදිහට වැඩ කරන් තියෙන Siri on off කරගන්න පුළුවන් වගේම මේක Android වලට support කරනවා. ඒ වගේම earbud එක water resistant විදිහට වැඩ කරනවා. pin එකට වගේ උරුත්තු දෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. earbud එක යටිපැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා charging port එක. මේකට කලින් කිව්වා වගේ lightning cable එක plug කරලා අපිට charge කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ AirPod එක අපේ කොහොමද iPhone එකට connect කරගන්නේ කියලා. මේ විදිහට AirPod එක අපි open කරගෙන ඊපස්සේ අනිත් පැත්තේ බලා ගන්න පුළුවන් පෙයාර් බටන් එක. ඒක තප්පර 3ක් විතර press කරගෙන ඉන්න. ඊට පස්සේ අපිට iPhone එකේ මෙන්න මේ විදිහට AirPod එකේ pop up window එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ ඔයා
කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරලා ටික වෙලාවකින් මේක iPhone එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් එකත් එක්ක මේ විදියට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයාපොඩ් එකේ බැටරි කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඊට පස්සේ අපි මේකේ මියුසික් එක ප්ලේ කරලා බලමු කොහොමද සවුන්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. මේ විදියට මියුසික් එක ප්ලේ කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන කන්ට්‍රෝල් පැනල් එකේ බලා ගන්න පුළුවන් මේ වගේ කනක අයිකන් එකක්. ඒක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගෙන හිටියට පස්සේ අපිට මේ වගේ ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනියටම තියෙන්නේ ඉයර්බඩ් එකේ ඔඩියෝ ලෙවල් එක. දෙවැනි ඔප්ෂන් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අපිට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන් මේකෙත්. ඒ වගේම අපිට තුන්වෙනි ඔප්ෂන් එකේ ලයිව් ලිස්නින් පහසුකම මේ ඉයර්බඩ් එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ ෆීචර්ස් ටිකක් තමයි මට ඕගොල්ලන්ට ෂෙයා කරගන්න උවමනාව තිබුණේ. ඒ වගේම මේකේ ඔයාලා කැමතිම ෆීචර්ස් එක වගේම මේක පාවිච්චි කරලා තියෙන කට්ටිය පළවෙනි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් මට හම්බ වෙන්න.